අද කතාව පටන් ගන්නේ ෆෙරිටොපියා කියන ලස්සන රාජධානියකින්. ඒ රාජධානියේ සුරංගනාවියන් බොහෝ පිරිසක් ජීවත් වුණා. ඒ හැමෝම විශාල ටියුලිප් මල් වලින් හැදුණු නිවෙස්වල ජීවත් වුණා. ඔවුන් හැම කෙනෙක්ටම පියාපත් හිමි වී තිබුණත් එලීනා කියන සුරංගනාවියට විතරක් උපතින්ම පියාපත් හිමි වුණේ නැහැ. ඇයට අනික් සුරංගනන්ට වගේ පියාසර කරන්න බැරි වුණා. ඒත් එලීනා එයාගේ බීබල් කියන පුංචි සුරතලත් එක්ක සතුටින් ජීවත් වුණා. ඒ වගේම එලීනට හිටියා ඩැන්ලයින් කියලා ලස්සන මිතුරියක්. එලීනට උපතින් පියාපත් නොලැබුණාට ඇය මිතුරියන් සමග සතුටින් කාලය ගත කළා. දවසක් ඇගේ මිතුරියන් ඇයට ලැවර්නා නම් නපුරු සුරදූතිය ටොපාස් නම් සුරගන භාරකාරීව පැහැරගත් බව පැවසුවා. නමුත් එලීනා සිතුවේ ලැවර්නා කියන්නේ සුරගනන් නිර්මාණය කළ මිත්‍යාවක් කියලා. ඔන්න ඉතින් එලීනා යාගේ පුංචි සුරතලා බීබල් එක්ක රාත්‍රියේ නින්දට ගියා. මේ තමයි ලැවර්නා කියන නපුරු සුරදූතිය. ෆෙරිටොපියාවේ තවත් ස්ථානයක ලැවර්නා විසින් ටොපාස්ව සිරකරගෙන සිටියා. ටොපාස් ඇයව නිදහස් කරන ලෙස ඉල්ලුවත් ලැවර්නා පැවසුවේ තමන් සියලුම සුරංගන භාරකරුවන් පැහැරගෙන ෆෙරිටොපියාව පාලනය කරන බවයි. ඒත් එක්කම ලැවර්නාගේ සේවකයෙකු වන ෆංගස්ට අනිකුත් සුරංගන භාරකරුවන්ව අල්ලාගෙන එන ලෙස අණකලා. ලැවර්නාගේ අඳුරු මායා බලයෙන් ඖෂධයක් නිර්මාණය කර ඒ මුළු ෆෙරිටොපියාව පුරාම පැතිරුවා. ඒ අඳුරු තුමාරයෙන් ෆෙරිටොපියාවේ සියලුම පියාපත් හිමි සුරංගනන්ට පියාසර කිරීමේ හැකියාව අහිමි වුණා. මේ තුමාරය නිසා සුරංගන රජනත් අසනීප වුණා. හැම ටියුලිප් මලක්ම දුර්වර්ණ වුණා. උදැසන අවදි වී පිටතට පැමිණි එලීනාට ඩැන්ඩ්ලයින් පැවසුවේ මුළු ෆෙරිටොපියාවම අඳුරු තුමාරයකින් වැසී ඇති අතර සුරංගනන්ට පියාසර කිරීමේ හැකියාව අහිමි වූ බවයි. මේ ගැන දුක්වුණු එලීනා ඇගේ සුරතලා වන බීබල් හා ඩැන්ඩ්ලයින් සමග මෙය විසඳීමට අසූරා නම් සුරංගන සොයා යන්න පිටත් වුණා. ටික දුරක් යන විට ඩැන්ඩ්ලයින්ටද ඇගේ පියාසර කිරීමේ හැකියාව නැති වුණා. ඉතින් එලීනා බීබල් සමග තනිවම අසූරා සොයා සුරංගන නගරයට පිටත් වුණා. මේ තමයි අසූරා කියන සුරංගන භාරකාරිය. එලීනා අවසානයේදී අසූරා සොයාගෙන ඇගේ නිවසට පැමිණියා. ෆෙරිටොපියාවට සිදුවී තිබෙන දේ ගැන ඇය අසූරාට පැවසුවා. මෙය විසඳීමට හෙට උදෑසනම ඩාලියා නම් සුරදූතියව සොයා යන බව පැවසූ අසූරා ඇගේ මාලය එලීනා සමග ආරක්ෂිතව තබා ගන්නා ලෙස පවසා ඇයට ලබා දුන්නා. ඉන්පසු එලීනාට සහ බීබල්ට විවේක ගැනීමට ස්ථානයක් ලැබුණා. එදින රාත්‍රියේම ෆංගස් විසින් අසූරාව ලැවර්නා වෙත පැහැරගෙන ගියා. පසුදින එලීනා සහ බීබල් නිින්දෙන් අවදි වුණා. ලැවර්නා විසින් අසූරාව පැහැරගෙන ගිය බව ඔවුන්ට දැනගන්නට ලැබුණා. ඒ අතරතුර ෆංගස් අසූරාව ලැවර්නා වෙත රැගෙන ගියා. ඉන් සතුටටපත් ලැවර්නා පැවසුවේ සුරංගන රජන විසින් සියලුම සුරංගන භාරකරුවන්ට ලබා දුන් මාලයන්ගේ බලයන් තමන් ලබාගෙන ෆෙරිටොපියාව පාලනය කරන බවයි. ඒ මොහොතේ අසූරාගේ මාලය ඇය සතුව නොමැති බව ලැවර්නා දුටුවා. කලබල වූ ලැවර්නා එම මාලය සොයන ලෙස සේවකයන්ට අණකලා. ඒ අතරතුර එලීනා බීබල් සමග ලැවර්නා සොයා යාමට ඩාලියා නම් සුරගනගෙන් උදව් සොයා පිටත් වුණා. එවිට ඔවුන්ට විශාල සමනලයෙක් මුණ ගැසුණා. ඔවුන් සමනලයාගේ උදව් ඇතිව විශාල වනාන්තර දියඇලි අතරින් ඩාලියා සොයා පිටත් වුණා. ඒත් එක්කම ලැවර්නාගේ නපුරු කිනිකුරුල්ලන් ඔවුන් පසුපස පැමිණියා. එලීනාට දියඇල්ලක් අසල සිටි දියකිඳුරු කුමාරයෙක් මුණ ගැහුණා. ඔහු කිනිකුරුල්ලන්ගෙන් බේරී යාමට එලීනාට උදව් කළා. නැවතත් එලීනා සමනලයා සමග ඩාලියා සොයා යන්න පිටත් වුණා. මදක් දුර යන විට සමනලයාට විෂධූමේ බලපෑම ඇති වුණා. එලීනා බීබල්ලා සමනලයාව එහි නවතා දමා ඩාලියා සොයා පිටත් වුණා. අන්තිමේදී එලීනට ඩාලියා සොයා ගැනීමට හැකි වුණා. ලැවර්නාව පරාජය කිරීමට ඇයට ඩාලියාගේ උදව් අවශ්‍ය බව එලීනා පැවසුවා.
ලැවර්නා විසින් සුරංගන භාරකරුවන්ගේ බලයන් ලබා ගැනීමට නිර්මාණය කළ යන්ත්‍රයේ ඇති පළිඟුව විනාශ කළ විට ලැවර්නාගේ බලය නැති වී යන බව එලීනාට ඩාලියා පැවසුවා. ඉන්පසු නැවතත් එලීනා වෙහෙස නිවාගත් සමනලයා සමග ලැවර්නාගේ මාලිගාවට පැමිණියා. නිර්භීතව ලැවර්නා අසලට ගිය එලීනා සුරංගන භාරකරුවන්ව නිදහස් කරන ලෙස ඇයට පැවසුවා. නමුත් ලැවර්නා විසින් එලීනාගේ මිතුරන්ව සිරකර ඇගේ කපටි වචන වලින් එලීනාව රවටා ඇයට සුරංගන පියාපත් ලබා දී අසූරාගේ මාලය ලබා ගන්න උත්සාහ කළා. නමුත් එලීනා ඇගේ කපටි වචන වලට රැවටුනේ නැහැ. ඇය අසූරාගේ මාලය යන්ත්‍රයේ පළිඟුව දෙසට විසි කළා. ඒත් එක්කම ලැවර්නාගේ සියලු බලයන් විනාශ වී ඇය අවලස්සන විශාල ගෙම්බෙක් බවට පත් වුණා. ඒ වගේම සුරංගන භාරකරුවන් සියලු දෙනාද එලීනාගේ යාළුවන්ද නිදහස් වුණා. ෆෙරිටොපියාව පුරා පැතිරී තිබූ අඳුරු විෂ දුමාරිය නැති වෙලා සියලු දේ යථා තත්ත්වයට පත් වුණා. සුරංගන රැජිනත් අඳුරු දුමාරියෙන් මිදී නැවත සුවය ලැබුවා. නැවතත් ෆෙරිටොපියාව පුරා සාමය පැතිරුණා. සුරංගනන් සතුටින් පියාසර කරන්න පටන් ගත්තා. සුරංගන රැජින ෆෙරිටොපියා නගරයට එලීනා සොයා පැමිණියා. සුරංගනන් විසින් ඇයව ඉතාම අලංකාරවත් ලෙස පිළිගත්තා. එලීනාව හමු වූ සුරංගන රැජින ෆෙරිටොපියාව ආරක්ෂා කිරීම ගැන එලීනාට ස්තුති කළා. ඒ වගේම ඇය සුරංගන භාරකරුවන්ට ලබා දුන් මාල වගේම දේදුණු පාට මාලයක් එලීනාට ලබා දුන්නා. ඒත් එක්කම ඒ මාලයෙන් වේතුණු මායා බලයකින් එලීනාට ලස්සන පියාපත් එකක් ලැබුණා. ඇය හරිම සතුටින් සුරංගන රැජිනට ස්තුති කළා. එලීනා සතුටින් බීබල් සමග ෆෙරිටොපියාව පුරා පියාසර කළා. අන්තිමේදී එලීනගේ හිතහොඳකම නිසාම ඇයට ලස්සන පියාපත් එකක් හිමි වුණා. ඉතින් අත කතාව මෙතනින් ඉවරයි.